කණ්ඩායමක් හැටියට අපි සියලු දෙනාම එකම ඉලක්කයක් වෙනුවෙන් වැඩ කරා. ඒ ප්‍රතිඵලය අපි ශ්‍රී ලංකා වාසී හැමෝටම දැක ගැනීමට හැකියාව ලැබුණා. වසර ගණනාක ඉතිහාසයක් තියෙන පරිණත ව්‍යාපාරික සමූහයකින් සමන්විත කැපිටල් මහරජා ආයතනය ඕනම අභියෝගයකට මුහුණ දෙන්නට පුළුවන් කළමනාකාරීත්වයකින් යුතු ආයතනයක්. එනිසා අපි මේ සියලු බාධක ඔස්සේ ධර්ම යුද්ධයේ තුන චිත්‍රපටය ශ්‍රී ලාංකික ජනතාවට තිළින කරන්නට මේ මොහොතේ සූදානම් වෙනවා. ධර්ම යුද්ධය එක චිත්‍රපටිය ඇත්තටම සාර්ථකව මම කිව්වට මේ ආඩම්බරින් නෙමෙයි කියන්නේ. සිග්නේස් දෙරණ සරසවි ජනාධිපති ඔස්සලු සම්මාන පහේම හොඳම සහාය නළුව හැටියට මම සම්මාන ගත්තේ ධර්ම යුද්ධය. මම දැන් දෙක දැන් ඉස්සරහට යනවා මම දන්නේ නැහැ. ඉතින් මේ තුන ඇවිල්ලා තියෙනවා. ඉතින් මම හිතනවා මගේ රංගනය ඉතාම මම සාමාන්‍යයෙන් ඒ චිත්‍රපටි බලන් යුතුව ඒ රඟපාන්නේ. මම ශ්‍රී ලංකා පොලිස්කාරයෙක් රඟපානවා. මට මලයාලම් පොලිස්කාරය හරි ටැමිල් පොලිස්කාරය හරි උඩට ගියොත් මට හරි අමාරුයි. ඉතින් ඉතාම ආසාවෙන් කරපු පරිදි විමල් කියනක මොන ඉතිහාසයේ මේක තියෙයි ආදරේ. ඉතින් මම මගේ ප්‍රේක්ෂකයන්ට කියන්නේ ඔයගොල්ලෝ එක බැලුවා දෙක බැලුවා මම දන්න තුන මීටත් වඩා සාර්ථක වේවි කියලා. තුනට අපි ධර්මයේ තුන වෙනුවෙන් තාම මහන්සිලා වැඩ කරනවා. මාත්‍රේ යන්න වෙලා තියෙනවා. මට කාර්යය මුරක් කරන්න තියෙනවා. අරුණ ජයවර්ධන එක්ක වැඩ කරන්න හරි ලේසියි. අධ්‍යක්ෂකතුමා එක්ක අනිත් ශිල්පීන් අපේ විමල්ලා අපේ කුසුම් රේණුලා ඒගොල්ලෝ ඔක්කොම එක්ක අපි සාර්ථක නිර්මාණයක් කරලා වෙනවා. ඔයගොල්ලෝ ඔක්කොම රසිකයෝ ටික අනිවාර්යෙන් කියන්නේ ශාලා පෙරලගෙන ඇවිල්ලා බලන්න කියලා මම ආරාධනා කරනවා. අපි තාම හොඳින් ඒක ලැස්තිලා ඉන්න ධර්ම යුද්ධය තුන චිත්‍රපටියට මට සම්බන්ධ වීමට දැකීම පිළිබඳව ඇත්තටම මම සතුටු වෙනවා. ඔබ ධර්ම යුද්ධයේ දෙක චිත්‍රපටියට සම්බන්ධ වුණා. එහි නාර්ද කියන චරිතය මම රඟපෑවේ. ඔය චිත්‍රපටියේ ඒ චරිතය තව දිගුවක් නිර්මාණය වෙච්ච වෙනවා. අපි දෙවෙනි චිත්‍රපටයේ සාර්ථක කරගත් පරිදි අපේ සහෝදර මහා පූර්ණ නළුනිලිය රසක් එක්ක අපිට මේ සිනමා පටය අත්දැක ගන්න පුළුවන් වෙයි නාටකයේදී. ඒ වගේම නගර ශිල්පියෙක් හැටියට මේ චිත්‍රපටයේ නායක වෙලා මේ චිත්‍රපටය සාර්ථක කරගන්න අප අවස්ථාවක් සලසා දීම පිළිබඳව අධ්‍යක්ෂ ජයවර්ධන මහතාට ඒ වගේම සිරස මාධ්‍ය ආයතනයට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ධර්ම යුද්ධ චිත්‍රපටය අතුලත් ඉතින් මටත් මේ චිත්‍රපටය සම්බන්ධ වෙනවා. ඒක ප්‍රේක්ෂකයන් නරඹුවා තුන් චිත්‍රපටය ආරාධනා කළා. අරුණ ජයවර්ධන අධ්‍යක්ෂකවරයා ඉතින් සිරසක් එක්ක මේ සම්බන්ධ ලැබිච්ච එක සතුටක් වෙනවා. ඉතින් මෙහි මාගේ චරිතය මම හිතනවා ආදර්ශී වගේම හරියක් වෙනස් එකේ ලවිං and ready villain characters දෙකක් ප්ලේ කරන්න තියෙනවා. නිකන් මම හිතනවා ලොකු අභියෝගයක් වේවි කියලා. මනමාලයාගේ චරිතය. ඉතින් අද ප්‍රේක්ෂකයන් කියනවා ධර්ම යුද්ධ තුන තවත් ධර්ම දෙකකට වඩා තවත්
ඉහලට යයි කියලා හිතන මොකද ටිකක් ටාගට්ස් එක්ක මේ වැඩ කටයුතු කරන්න. ඉතින් ලොකු ටීම් එකක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් ධර්මවිද තුන තවදවත් ඊටමත් ඉහළම තැනකට යයි කියලා බලාපොරොත්තු වෙනවා. ජයව හැමෝටම. එහෙනම් උදේදීම ඔබට ධර්මවිද තුන නරඹන්න හැකියි. කොහොමද? ඔව් ඇත්තටම දෙක චිත්‍රපටයේ අවසානයේ හදන අපේක්ෂිත යම් ගොඩියක් ලැබුණා. ඒ අවස්ථාව තමයි මේ ආරම්භය තමයි අපි චිත්‍රපටය තුළින් ප්‍රේක්ෂක ආදරය වගේම මේ අපේ සම්පූර්ණ කරනවාදයක් තමයි අපේ කර්මාන්තයට අපේ අතරම විශේෂ සිනමාශාලා අල්ටර්නේටිව් පාදවල ශ්‍රේෂ්ඨ චිත්‍රපටයකට කර්මාන්තයේ ප්‍රසිද්ධ කරන පුළුවන් කියන අපි ධර්ම තමයි ආත්මය නැවතත් ඒ ආත්මයේම අපිට ලබනවත් ප්‍රේක්ෂකීන් සාමි කර්මාන්තයට කරන පුළුවන් බලන් ඉන්න අපි දෙවිසිට වඩා හොඳ නිර්මාණයක් ධර්ම චිත්‍රපටයකට අරගෙන ඉතින් අයිබෝන් සිල්වලට අද අලුත් දවසක් ඒ තමයි ධර්ම යුද්ධය 3 චිත්‍රපටයේ මුරත් කුලෙල සදා අපි සහභාගී වෙලා ඉන්නේ. ඉතින් මට ගොඩක් සතුටුදායක දවසක් හේතුව ධර්ම යුද්ධ 1 2 සහ 3 චිත්‍රපටයටත් රංගනයෙන් සහාය වෙන්න අවස්ථාව. ඒකට මම ස්තුතිවන්ත වෙනවා ජසුසිරි සමාජයට වගේ අපරජාවන්ත අපේ ගෞරවනීය අධ්‍යක්ෂකතුමාට ස්මිත් මාලික චිත්‍රපට පිටපත් රචක ඉතින් ගැන කිව්වොත් ධර්ම යුද්ධ 1 සහ 2 කියන චිත්‍රපට දෙක තුනම ගලාගෙන ගියේ හර්ෂන් කියන මගේ සේවය කරන කතානායකයාට පක්ෂපාතී හරි ලෙන්ගතු චරිතයක් විදියට උගේ පවුලට සමීප. ඉතින් මම හිතනවා ධර්ම යුද්ධ 3 චිත්‍රපටයේ අපි ඒ විදිහටම චරිතය ගොඩනැගිලා ඇති කියලා. අති පස්සේ තමයි අපිට චිත්‍රපටයේ ලැබෙන්නේ. ඒ ලැබුණ පස්සේ ඉතුරු අදහස් වලට එක දාගන්න සැකයෙන් බලාපොරොත්තු ඉන්නවා. ඉතින් ආරාධනා කරනවා නිර්මාණයෙන් පස්සේ ධර්ම යුද්ධයත් එක්ක එකතු වෙන්න බලන්න. ධර්ම යුද්ධ 2 කියලා කියන්නේ ලංකාවේ වෙනසක් කරපු ආදාය වර්තා වඩා බෙදලාපු මෙතෙක් ලංකා සිනමා ඉතිහාසයේ චිත්‍රපටයක් විසින් ලබපු වැඩිම ආදායම ලබපු සිනමා නිර්මාණය වුණා ධර්ම යුද්ධ 2. ඉතින් ධර්ම යුද්ධ 3ත් ඒ වගේම වෙයි කියලා අද තුමුසු ප්‍රාර්ථනා කරනවා සහ සීලම දෙනාට ආදරෙන් ආරාධනා කරනවා ධර්ම යුද්ධ 3ත් එක්ක එකතු වෙන්න කියලා. ජයන් ජයවා. සිරුස ආයතනයට මං ගොඩාක් කල් ඉඳලා සම්බන්ධ වෙලා ධර්ම යුද්ධය 1ට 2ට සහභාගී වෙන්නේ. තුන්වෙනි එකට සහභාගී වෙන්න කියලා ආරාධනයක් කරලා මම ඒක පිළිගත්තා. ඔවුන් කෙරේ විශ්වාසය. මේ අර රැල්ලට කියාගෙන යන වචන වලින් මිදිලා වචන දෙක තුනක් කියන්න කැමතියි. ඒක මගේ හැට්. ඉවටයකින් මම බලාපොරොත්තු වෙන ප්‍රධානාංග දෙකක් නම්බර 1 තමයි මගේ කලා ජීවිතේ පුරාමත් කෘතියෙන් යම්කිසි පණිවිඩයක් යම්කිසි සෙනෙහසක් මිනිස් ජීවිතයට අත්වලක් සපයන්න. ඒක ගොඩක් අර්ථවත් කියනවා ඒක උගුරු කියනවා. යම්කිසි අර්ථයක් සපයන්න ඕනේ මිනිස්. අනිත් එක තමයි කර්මාන්තයක් ඇතුළත ඒක සාර්ථක වෙන්නේ. එතකොට තමයි දවස් තියෙන්නේ. ඒ අංශ දෙකෙන්ම සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මට තිරනාටකයේ නම් දැක්කේ. තිරනාටකෙන් දීලා තියෙන මැටීරියල් කියන්නේ අමුද්‍රව්‍ය අමුද්‍රව්‍ය සාහිත්‍ය සාර්ථක කරගන්න බලාපොරොත්තු වෙනවා. ධර්ම යුද්ධ 3 ධර්ම යුද්ධ 2 මම වන්දනේ යෙදුණා. තුන්වෙනි එකෙන් බොහොම ආසාවෙන් බලන් ඉන්න කුතුහලයක් තියෙනවා තුන මොන වගේ දෙයක් වෙයිද කියලා. ඇත්තටම කිව්වොත් සමාජයට හොඳ ආදර්ශමත් චිත්‍රපටයක්. දරුවන්ට සහ දෙමව්පියන්ට විශේෂයෙන් දෙමව්පියන් දරුවෝ පිළිබඳව කතා කරොත් දෙමව්පියන්ගේ දරුවෝ බිලිනවා. මේ චිත්‍රපටයෙන් කියවෙන්නේ දෙමව්පියෝ කොහොමද දරුවෙක්ව රැකගන්නේ සහ
ඔහු යන යන තැන් අපි හොඳට බලන්න ඕනේ. ඒ කියන්නේ සමහරක් වෙලාවට දරුවෝ ගිලිහෙනවා. මොනවද කරන්නේ කියන එක ගිලිහෙන තැනක් තියෙනවා. එක්තරා මොහොතක එතනින් තමයි මේ චිත්‍රපටයේ නිර්මාණය වෙන්නේ. ඒ ධර්ම යුද්ධ එකේදී ඒ හා සමානව තමයි ධර්ම යුද්ධ 2 3 ගලාගෙන යන්නේ. විශේෂයෙන් දෙමව්පියන්ට ලොකු වගකීමක් තියෙනවා තමන්ගේ දරුවෝ පිළිබඳව. අපි අර සාමාන්‍යයෙන් කියමනක් තියෙනවා ඇහි මානක දරුවෝ හදන්න ඕනේ කියලා. ඒ කියන්නේ දරුවෝ යන ඉන්නතෙන් අපි උදා යොමු කරන්න ඕනේ. චිත්‍රපටය ගැන කිව්වොත් සහ මං රංගනයේ යෙදෙන එක කිව්වොත් ධර්ම යුද්ධ 2 මගේ සුළු චරිතයක් තිබුණේ. ඒක තුන්වෙනි එකේදී ටිකක් දිගට යන චරිතයක්. මම ආසාවෙන් බලාපොරොත්තු වෙනවා මේක චිත්‍රපටය රඟපාන්න. කුතුහලයක් තියෙනවා මොකක් වෙයිද කියලා. ඉතින් සියලු ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා තුන්වෙනි එකත් බලන්න, බලාගෙන දරුවන්ව රැකගෙන සමාජයට හොඳ මෙහෙයුමක් දෙයි මේ තුන්වෙනි චිත්‍රපටය. සහ ස්පෙෂලි thank you කියන්න ඕනේ අරුණාචල රත්න මහත්මයාට තුන්වෙනි එකට සහ දෙවෙනි එකට මට ආරාධනා කිරීමට. ඉතින් අපි හම්බෙමු රස චිත්‍රපටයක් ඉදිරියට ඔයගොල්ලන් අරබන්න කියලා ආදරේ ආරාධනා කරනවා. thank you. ඉතින් තාම සතුටු දවසක් අද ශ්‍රී ලංකේය සිනමාවේ සියලු වාර්තාවල ධර්ම යුද්ධ චිත්‍රපටයේ වස්තුවේ තුන්වෙනි නිෂ්පාදනය අද කරනවා. ඉතින් මම දිගින් දිගටම පුළුවන්ගේ ධර්ම යුද්ධ චිත්‍රපටය සඳහා සම්බන්ධ වෙනවා. තාම වගකීම සහ ඒ කුතුහලයේ තිබෙන අනිවාර්ය සම්පූර්ණ දීර්ඝයක් වෙනවා. ඒ හැඟීම අදටත් මට එය දෙගුණ වෙලා අද මට දැනෙනවා. ඒ එදා මට තිබුණේ මහා රංගතරයා නිර්මාණය කරපු චරිතය නිර්මාණය කරා. අද මට වගකීමක් තියෙනවා. මම විසින්ම මට පරිස්සම් ඒ බලාපොරොත්තු පරිස්සම් කරේ තව විශ්වාසය නැවත වරක් ඊට වඩා හොඳින් තහවුරු කිරීමේ වගකීම විශ්වවිද්‍යාල දවසක්. ඒ මට ලොකු වගකීමක් සහ ලොකු දාවගේ පීඩනකට වඩා මට ලොකු හැඟීමක් වඩා. ඉතින් මම එදා මගේ චිත්‍රපටි කණ්ඩායමෙන් මම මේ සියලු දෙනාගෙන් මම උන්ගේ උදව් වෙලියම මේ සාර්ථක විශේෂ වශයෙන්ම උන්ගේ සහයෝගය ලැබෙන අවස්ථාවක්. අදත් මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සිරසට ස්කූප්ලාන්ත වෙනවා. ඉතා විශාල ප්‍රේක්ෂකාගාරයක් නැවත සිනමා ශාලාවක ටෙලිවිෂන් පිරියෙන් චිත්‍රපටි බලන්න පුරුදු වෙලා හිටපු බොහෝ රසිකයන් ප්‍රමාණයක් නැවත ප්‍රේක්ෂකාගාරයක එන්නට ඕන. ඒකත් උසාරණේ සහය උසාරය. ඔවුන් සමග එක්ව වෙලා ධර්ම යුද්ධ 3 වාර්තා අලුත් කරන අපිටම අපේ වාර්තා අලුත් කරන ස්තුති අපිම කරන්න අපත් සමග දිගටම රැඳී ඉන්න බලාපොරොත්තු වෙනවා. අන්දමට මුස්කෝපත් නැසා ඉදිරියේදී තමයි ධර්ම යුද්ධ 1 කියන්නේ ලංකාවේ ලොකු පෙරලියක් කරපු චිත්‍රපටයක්. ලංකාවේ වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාව නරඹපු චිත්‍රපටයක්. ඒත් එක්කම ධර්ම යුද්ධ 2 ඇවිල්ලා ඒ සියලුම වාර්තා පිළිදැරුවා. දැන් ආපහු සිරස මාධ්‍යාලය ධර්ම යුද්ධ 3 කියන මේ ප්‍රොජෙක්ට් එකට අත තියලා තියෙනවා. කලින් කියපු රෙකෝඩ්ස් හැම එකක්ම විඳින්න සූදානම් වෙලා ඉන්න ලොකු ටීම් එකක්. ධර්ම යුද්ධ 2 චිත්‍රපටයක් තමයි මම සම්බන්ධ වෙන්නේ මේ ෆ්‍රැන්චයිස් එකට. ඉතින් ඒ චිත්‍රපටය ලංකාවම වැළඳගත්තු විදිය සහ වාර්තා විදහැරමින් ලංකාවේ තිරගත්තු වෙච්ච විදිය සහ ඒ චිත්‍රපටය ප්‍රේක්ෂකයන් වැළඳගත් විදිය නිසා ලොකු ආඩම්බරයක් තියෙනවා ධර්ම යුද්ධ 2කට සම්බන්ධ වෙන්න ලැබිච්ච එක ගැන. ධර්ම යුද්ධ 3කුත් කරනවා කියද්දි බලාපොරොත්තුවක් තිබ්බා මගේ චරිතෙත් ඒකේ තියෙද කියලා ප්‍රශ්නාර්ථ තිබ්බා. දැන් ඒක උත්තරයක් ලැබිලා තියෙනවා. DIG විශ්ව ධර්ම යුද්ධ 3ේදී එනවා හරිචන්දගේ පස්සෙන් ආයෙත්. ඉතින් ලොකු බලාපොරොත්තුවක් සහ උද්‍යෝගයක් තියෙනවා මේ චිත්‍රපටියත්. මෙතෙක් කල ධර්ම යුද්ධ 1 සහ 2 තිබු වාර්තා විදහැලමින් ධර්ම යුද්ධ 3 ප්‍රේක්ෂකයන් අතරට ඒ කියලා ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ටත් ලොකු අනාගතයේදී චිත්‍රපටිය බලන්න ලැබෙයි. එහෙනම් අපිට පළවෙනි චිත්‍රපටිය සහ දෙවෙනි චිත්‍රපටිය ලැබිච්ච ආදරේ ඒ විදිහටම ලැබෙයි කියලා විශ්වාස කරනවා. ධර්ම යුද්ධ 3 අපි හමු. ධර්ම යුද්ධ 1 චිත්‍රපටියට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඊට පස්සේ නැවතත් තුන්වෙනි එකට චරිතය ඇවිල්ලා තියෙනවා. ඉතින් 1 2 වගේම තුන්වෙනි එකත් ජනතා ආකර්ෂණය ලබා ගැනීම තාමත් හොඳ ටීම් එකක් එක්ක වැඩ කිරීම ලැබෙන සතුටින් සීරියස් එකක් ආයෙත් වැඩ කරන්න ටීම් චිත්‍රපටයේ තමයි සතුටින්. මේකත් වෙනස් ආකාර වෙනම ට්‍රිකි එකක් තියෙන චිත්‍රපටයක් තුන්වෙනි එකත්. මේකත් අනිවාර්යයෙන්ම ජනතාව අතරට ආකර්ෂණය ලබා ගැනීම විශ්වාසයක් තියෙනවා.
හරිම සතුටුයි. අවස්ථාවක් අද ධර්ම යුද්ධය සඳහා අපි ඉන්නවා. ධර්ම යුද්ධය 1, 2, 3 ආදරණීය ප්‍රේක්ෂකයන්ට දැනගත වෙයි. කියන්නේ 1, 2 දැනගත වෙලා ඉවරයි. අද මුහුරත් තුල 3 කොච්චර ආන්දෝලනයක් තුළ කරා 3 ඉක්වලා වාරෙන් දින 1, 2 ලොකුල ආදරණීය ප්‍රේක්ෂකයන් පරිප්‍රේක්ෂකයන් එකතු වෙලා ධර්ම යුද්ධය තුල බලාපොරොත්තු වෙන අනිවාර්යයෙන් මේකදී මම ධර්ම යුද්ධය තුල සඳහා සහභාගී වෙන්නේ චරිතයක් විදියට සරලව ධර්ම යුද්ධය දෙක පොතක් අරහත කරගෙන ධර්ම යුද්ධය තුනේ ඔහු චිත්‍රපටයක් ඒකට අධ්‍යක්ෂකවරයා ඉස්සරහට පරිසර සමාජය ආරම්භ කරනවා ශ්‍රීයයි වගේම අධ්‍යක්ෂක අරුණචාර ස්තුතියි කියලා මේ මොකද හරිශ්චන්ද්‍ර කරන මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා මට වාරෝටි තමයි සමාජික රියැලිටි වගේ මාධ්‍යමීය ප්‍රේක්ෂකයන්ට මොකද මේ වකවානුව බිත් ෆිල්ම් වල තුන්සිය හාස්‍යයක් අපිට සිංහල සිනමාව අතර දැන් සිනමාවේ ශාලා බැහිලා ආයමත් සිනමා හල් වලට එනවා සිංහල සිනමාව වෙනුවෙන් චිත්‍රපට බලන්න. ඉතින් මේ ටර්න් එක මේ හැරෝම් ලක්ෂණ ශ්‍රී ලංකා ඉතිහාසයේ සැබෑම වෙනස් පියවරක් ඒදී කියලා බලන්න පටන් ගන්න කලින් මේක නම් බලන්න ඉන්නම වංශයේ ධර්ම යුද්ධය තුන සමග අද මොහොත සුනිත් මාලි පිටපත අරුණ අයියගේ අරුණ ජනාධිපතිගේ අධ්‍යක්ෂණයක් විමල් ජයකොඩි ඒ සෙට් එකම ඉන්නවා මමත් ඉන්නවා මම අපි කැපලා ඉන්න ඔබට ලස්සන සීමා කුටියක් ගෙනීම සඳහා ඉවර වෙච්ච ගමන් ඔබේ ළඟම හෝල් එකට ඇවිල්ලා ධර්ම යුද්ධයේ තුනේ ආතල් එකක් ගන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. බොහෝ ස්තුතියි. අතන බොහොම සතුටුදායක දවසක් ධර්ම යුද්ධයේ තුන චිත්‍රපටයේ මුසුම්ගත වෙච්ච දවස. ඉතින් මගේ මම බොහොම ස්තුතිවන්ත වෙනවා සිරස මාධ්‍ය ආයතනයට, අධ්‍යක්ෂක අරුණ දේවල්කර මහත්මයාට, ඒ වගේම අපේ තිරපිටපත් රචක සුනිත් මාලිංගල පිරුවා මහත්මයාට, ඒ වගේම මුළු ටීම් එකටම මාව මේ නිර්මාණයට සම්බන්ධ කිරීම ගැන ඉතින් ධර්ම යුද්ධ දෙක චිත්‍රපටයේ මේ මට තියෙන චරිතය ගැන කතා කරොත් මේ ධර්ම යුද්ධ දෙක චිත්‍රපටයේ කරන චිත්‍රපටයේ ඇතුලේ කරන චිත්‍රපටයේ ඉතින් ඒක ගැන ඒ චරිතය ගැන මම මෙහෙම විග්‍රහ කරනවට වැඩිය හොඳයි මම හිතන්නේ මේක තේරුම්ගත්තේ දවසට මම බලනකොට ඒක තේරෙයි මොකක්ද ඒක චරිතය කියන එක. ඉතින් බොහොම ආශාවෙන් බාරගත් චරිතයක්. ධර්ම යුද්ධය කියන්නේ ලංකාවේ සිනමා ඉතිහාසයේ වෙනස් කරපු ආදායම් වාර්තා විදිහට බොහොම ඉහළ ගණයේ චිත්‍රපටයක්. ඉතින් ඒ චිත්‍රපටයේ තුන්වෙනි අදියරේ භූමිකාවකින් සම්බන්ධ වෙන ඉතාම වෙනවා. ඒ වගේම මුල්මහත් නිෂ්පාදන කණ්ඩායමටම මම ස්තුතිවන්ත වෙන ගමන් ආරාධනා කරනවා ආදරණීය ප්‍රේක්ෂක ජනතාවගෙන් මේ චිත්‍රපටය අනිවාර්යයෙන්ම බලන්න එන්න, ඇවිල්ලා මේ අලුත් අත්දැකීම නව අත්දැකීම විඳ ගන්න. මේක චිත්‍රපට ඉතිහාසයේ බොහෝ දුරට නව අත්දැකීමක් වගේම ජයග්‍රාහී චිත්‍රපටයක් බවට පත් වෙයි. හැමෝටම ආරාධනා කරනවා බොහොම ආදරෙන් චිත්‍රපටය ඉදිරියට කරගන්න. ප්‍රේක්ෂක ඔබට ඉතාමත් සතුටුදායක ආරංචියක්. ඒ වගේම කලා ජීවිතයේ මමත් ලබන විශේෂ සතුටුදායක දවසක් ධර්ම යුද්ධය තුන අද මුහුරත් කියලා තිබුණා. ඉතින් මේ අරහා මේ නිර්මාණයට එකතු වෙන සියලුම දෙනාට සිරස ආයතනයට සහ අපේ ජයවර්ධන ඇතුළු සියලුම
ආදරකාරී මණ්ඩලයේ සියලුම කණ්ඩායම පිළිගන්න සුබ පතනවා ධර්ම විද්‍යාව ගුණ එකක් දෙකක් අහු කරලා තවත් ඉදිරියට යයි කියන විශ්වාසය මගේ තියෙනවා. ඒ ජයග්‍රහණය අනිවාර්යයෙන්ම ලබා ගන්න පුළුවන් වෙයි කියන විශ්වාසය තියෙනවා. එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අතරම ධර්ම විද්‍යාව කියන්නේ ශ්‍රී ලංකා සමාජ ඉතිහාසයේ විශිෂ්ට අංගවලින් නිර්මාණය. මොකද ආදායම් වාර්තා ප්‍රේක්ෂක ප්‍රසාදය අතින් මේ සියලුම දේවල් අතර ගොඩාක් ඉහළට ගිය වාර්තාගත චිත්‍රපටයක් ධර්මීය උද්දේශන චිත්‍රපටය. මම හිතනවා මේක ඇත්තටම තුන්වන නිර්මාණයනොත් නතර වෙන එකක් නෑ. තවත් ඉස්සරහට යයි කියන විශ්වාසය නැහැ. තවත් සත්‍යයකට ප්‍රේක්ෂකවරුන්ට අපට වින්දනය කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඉතින් මේ චිත්‍රපටය නරඹන්න ඊවාරය වගේම මේ සැරේ ඕගොල්ලෝ පෙළ ගැහිලා පවුල් පිටින් ඇවිල්ලා මේ චිත්‍රපටය නරඹන්න කියලා ඉල්ලීමක් කරනවා. ඉතාම ගෞරවයෙන් ආදරයෙන් එහෙමනම් ලැබේවා සියලුම දෙනා අපිත් එක්ක එකතු වෙලා මේ චිත්‍රපටය නරඹන්න සූදානම් වෙනවා. ජය වේවා.